ඔබ දන්නවාද ලෝකයේ පැරණිතම නගරයක් රෝමාධිරාජ්‍යයේ මතක සේද මාර්ගයේ වෙළඳ නගර දහස් වසරක් පැරණි ශිෂ්ටාචාර එකම දේශයක හමුවන බව. අද අප ඔබ රැගෙන යන්නේ මැද පෙරදිග හදවතේ පිහිටි ඉතිහාසයේ අතිශය වැදගත් පිටු රැසක් ලියූ සිරියාව වෙතයි. සිරියාවේ අගනුවර ඩමස්කස්ය. එරට මූල්‍ය ඒකකය සිරියානු පෞර්ණිය. සිරියාව යන නාමයේ මූලාරම්භය පිළිබඳ විවිධ මත තිබුණත් එය පුරාණ ඇසිරියානු අසූර් නාම සමග සම්බන්ධ කරන මතයන් ප්‍රකටය. ඒත් සිරියාව කියන්නේ නමක් පමණක් නෙවෙයි. එය මිනිස් ශිෂ්ටාචාරයේ අතිශය පැරණි භූමියක්. පුරාණ මෙසොපොතේමියාව, කානන්, ඇසිරියානු සහ රෝම ශිෂ්ටාචාරවල බලපෑම් මෙහි දකින්නට ලැබේ. පැල්මයිරා නගරය, පර්සියාව, ඉන්දියාව හා චීනය රෝම අධිරාජ්‍ය සමග සම්බන්ධ කළ වෙළඳ මධ්‍යස්ථානයක් විය. ඔටෝමන් පාලනයෙන් පසුව පළමු ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශ පාලනයට යටත් වූ සිරියාව 1946 දී නිදහස ලැබීය. 2011 ආරම්භ වූ ජන නැගිටීම දීර්ඝ සිවිල් යුද්ධයකට පරිවර්තනය විය. අවසානයේ 2024 දෙසැම්බර් මාසයේ බසාර් අල් අසාද් දශක දෙකකට වැඩි පාලනය අවසන් වූ අතර 2026 වන විට රට නව දේශපාලන සංක්‍රාන්ති සමයක පවතී. මධ්‍යධරණී මුහුදට සීමා වන සිරියාවට උතුරින් තුර්කිය, නැගෙනහිරින් ඉරාකය, දකුණින් ජෝර්දානය සහ බටහිරින් ලෙබනනය හා ඊශ්‍රායලය පිහිටා ඇත. යුප්‍රටිස් ගඟ කඳුකර සාරවත් කෘෂිකාර්මික භූමි සහ කාන්තාර ප්‍රදේශ මෙහි භූදර්ශනය විවිධ කරයි. ಖನಿජ තෙල්, ෆොස්ෆේට්, යකඩ, ලුණු, ජිප්සම් හා මාබල් වැනි ස්වාභාවික සම්පත්ද එරට සතුය. විරලබඩ ප්‍රදේශ මධ්‍යධරණී දේශගුණයක් ගන්නා අතර අභ්‍යන්තර ප්‍රදේශ වඩාත් වියලි හා උණුසුම්ය. 2026 දී සිරියාවේ ජනගහනය මිලියන 26කට ආසන්න ලෙස ඇස්තමේන්තු කර ඇත. අරාබි භාෂාව ප්‍රධාන භාෂාව වන අතර කුර්දි, ආමේනියානු සහ වෙනත් භාෂාද භාවිතා වේ. ඉස්ලාම් ප්‍රධාන ආගම වන අතර ක්‍රිස්තියානි සහ අනිකුත් ආගමික ප්‍රජාවන්ද ඓතිහාසිකව මෙහි ජීවත් වේ. රාමදාන්, ඊද් අල් ෆිදිර්, ඊද් අල් ආදා වැනි උත්සව මෙන්ම පවුල හා අමුත්තන් පිළිගැනීමේ සම්ප්‍රදාය සිරියානු සංස්කෘතියේ වැදගත් කොටස්ය. කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය, රෙදිපිලි, ಖನಿජ තෙල්, ගෑස්, ෆොස්ෆේට් සහ කුඩා කර්මාන්ත සිරියානු ආර්ථිකයේ වැදගත් ක්ෂේත්‍ර වේ. යුද්ධයෙන් දැඩි ලෙස හානි වූ ආර්ථිකය මේ වන විට නැවත ගොඩනැගීමේ අවධියකට පිවිසමින් පවතින අතර 2026 දී තෙල් හා ගෑස් ප්‍රදේශ පිළිබඳ පාලනයේ වෙනස්කම්ද සිදුව ඇත. ලෝකය දන්නා සිරියානු නිෂ්පාදනයක් වන ඇලෙප්පෝ සබන්, ඔලිව් තෙල් සහ ලෝරල් තෙල් භාවිතයෙන් සාධන මෙම සාම්ප්‍රදායික සබන් කර්මාන්තයට වසර 100 ගණනක ඉතිහාසයක් ඇත. අදත් එය විදේශ වෙළඳපොළට අපනයනය වේ. සිරියානු ආහාර ලෝකයේ රසවත්ම මැද පෙරදිග ආහාර සංස්කෘතීන් අතරින් එකකි. සාම්ප්‍රදායික දිගු ඇඳුම්, හිජාබ් සහ මැද පෙරදිග රටවලට ආවේනික වර්ණවත් ඇඳුම් සංස්කෘතිය මෙහි දැකිය හැක. පාපන්දු සිරියාවේ ජනප්‍රියම ක්‍රීඩා අතරින් එකකි. අරාබි සංගීතය, ඔට් වාද්‍ය සහ ජන ගීතද එරට සංස්කෘතියේ අංග වේ. සිරියාවට යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන 6ක් ඇත. විශේෂයෙන් ඩමස්කස් පැරණි නගරය, පැල්මයිරා, බොස්රා, රෝම රඟහල සහ ඇලෙප්පෝ බලකොටුව ඉතිහාසයට ඇලුම් කරන සංචාරකයන්ට අතිශය වටිනා ස්ථාන වේ. සාමාන්‍යයෙන් වසන්තය සහ සරත් සමය
සිරියාවේ සංචාරය සඳහා වඩා සෝපස් කාලයන් ලෙස සැලකිය හැකි නමුත් වර්තමාන තත්ත්වය නිසා දේශගුණයට වඩා ආරක්ෂාව ප්‍රමුඛ වේ. අතීතයේ රාජධානී රෝමවරුන් වෙළඳකරුවන් ආගම් සහ ශිෂ්ටාචාර ගමන් කළ මේ භූමිය අදත් ලෝකයේ අමරණීය පිටුවකි.